සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම මම මේ ඓතිහාසික ප්‍රෙෂර් එක ගලවලා දුන්නා මේ ප්‍රෙෂර් එක අංක 1 ප්‍රමුඛතාවය කොට අපි සලකනවා මේ රටේ ජීවත් වීමට ප්‍රෙෂර් එක අවශ්‍යයි මේ ප්‍රෙෂර් එක ගැන අපි කැපවී සිටිනවා රජයක් විදිහට මේ රටේ අන්තවාදී සුළු පිරිසක් කියන අපේ රජයේ බලයට පත් වුණාට පස්සේ ප්‍රෙෂර් එක කඩා වැටිලායි කියලා. ඒගොල්ලෝ කියන අපි ආපහු ප්‍රෙෂර් එක ගලවලා කිසි කරන්න හදනවායි කියලා. මම ප්‍රෙෂර් එක ගලවලා නැහැ කියලා සහතික වෙනවා. අපි ඒක අවුරුද්දකින් ගලවලා නැහැ කියලා සහතික වෙනවා. මේ ප්‍රශ්නේ වහවහ විසඳු ප්‍රශ්නයක් කියන එක මම තේරුම් අරගෙන තිබෙනවා. මම ප්‍රෙෂර් බලකායක් පත් කරනවා. දේශපාලන නායකත්වයන්, රාජ්‍ය නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාව, පොලිසිය සියල්ල මේ සඳහා මම එකතු කරනවා. මේ කෑ ගහන හැම කෙනෙකුට මම ආරාධනා කරනවා ප්‍රෙෂර් එක ගලවලා විසි කරන්න කියලා. විශේෂයෙන් මම සඳහන් කරන්නට ඕනේ පසුගිය ජනවාරි 8 වෙනිදා මේ රටේ ජනතාව මාව බලයට පත් කෙරුවේ මූලික වශයෙන්ම රටට අවශ්‍ය ප්‍රෙෂර් ගොඩනැගීම. ඒ කාර්යය කිසිදු ආකාරයෙන් මම දුර්වල වෙන්න ඉඩ තියන්නේ නැහැ. දූෂිතයින්, වංචාකාරයින්, නීති විරෝධී වැඩ කරන කිසිම කෙනෙකුට මගේ ප්‍රෙෂර් නැහැ. ඒ කිසි කෙනෙකුට ප්‍රෙෂර් එක ගලවලා කිසි කරන්න පුළුවන් කමකුත් නැහැ. ඒ නිසා මේ රට යහපත් රටක් කරන්න ගත හැකි සෑම පියවරක්ම මම ගන්නවා. පහුගිය සතියේ කොළඹ තිබුණා සංගීත සංදර්ශනයක්. මේ සංගීත සංදර්ශනයට විදේශීය ගායකයෙක් ආවේ. ඒ විදේශීය ගායකයා කිව්වා සින්දුවක් කියමු. ඒ විදේශීය ගායකයා සින්දුව කියන්න පටන් ගත්තා. අමර බන්දු පුකන හොදා අමර බන්දු පුකන හොදා අමර බන්දු පුකන හොදා අමර බන්දු පුකන හොදා කියලා ඒ විදේශීය ගායකයා සින්දුවක් කිව්වා. ප්‍රෙෂර් එක නැතුව හෙලිවැල්ලෙන් සිටි කාලේ මට මතකයි. අංග ජාතය පොළවට ලම්බකව එල්ලාගෙන හොරි හැදුණු කුෂ්ඨ ශරීරය දරාගෙන ගෙදර වත්තේ කොහේ හෝ කෙළවරක කක්කුස්සි ගිහින් පුකන හොදා ඇට්ටැම්බෙන් සිටි කාලය මට මතකයි. ගැහැණියගේ පිරිමියා බහුලව දූෂණය වෙන්නේ ලිංගික පීඩාවන්ගෙන් නොවේ. ශාරීරික පීඩාවෙන්ද නොවේ. ප්‍රෙෂර් පිරිමියාට එරෙහිව ගැහැණිය එල්ල කරන ප්‍රබලම දූෂණ ක්‍රියාවලිය ප්‍රෙෂර් දූෂණයයි. ඒ සඳහා විවිධ ප්‍රෙෂර් භාවිතා කරයි. ඔබට තෙරුවන් සරණයි.